මගේ ලොවේ මට සතුට අරන්නා පුංචි කුමාරී ජීවිතයම මට නුඹම වෙලා දැන් ඉන්න ඇස්මානේ මං ආදරෙයි මගේ නංගී. අම්මට දැන් කොහොමද මල්ලි? නැන්ද දැන් ගොඩක් හොඳ තත්ත්වෙට හැරිලා ඉන්නේ අක්කේ. මම එන්නම් ඉක්මනට අම්මව බලන්න. සමහර විට නැන්දට මතක ඇලුත් වෙන්න අක්කා එන එක හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉඳලා ඉල්ලරි ඇවිල්ලා අම්මව බලලා එන්න අක්කේ. වෙදනෝන මොකද කියන්නේ? වෙදනෝන කියන්නේ ඉක්මනින් නැන්දට හැමදේම මතක් වෙයි කියලා. කොහොම හරි අම්මව ඉක්මනට ගෙදර එකන් ඉන්න තිබුණා නම් මට ඇති. නංගි අම්මා ඉන්නවා කියලා දන්නවද අක්කේ? නෑ මල්ලි. එයා මගෙන් අහලා තියෙනවා. මොනවා කරන්නද? ඒ හැම මොහොතෙම මම නිරුත්තරයි. මිනිස්සුන්ට එන ප්‍රශ්න හරි විවිධාකාරයි නේද අක්කේ? ඒක නම් ඇත්ත. එකපාරටම නැන්දව පෙන්නලා මේ ඉන්නේ අම්මා කියලා කිව්වොත් පිළිගනීවිද? ඔව්. පාරණ පින්තූර පෙන්නලා මට ඒක යාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒත් මෙච්චර කාලයක් ඇයි අම්මව පවුලෙන් ඈත් කරලා තිබ්බේ කියලා එයා අහයි. ඒ හැමදේම තාත්තා ගත්තු දැඩි තීරණේ මල්ලි. එයාගේ වචනේ නම් වචනේ. ඊටත් වඩා අම්මගේ අසනීපෙත් එක්ක ගෙදර තියාගෙන බෙහෙත් කරන එක කරන්න බැරි වැඩක් වුණා. ඉතින් නංගිට සරින් සැරේ අම්මව පෙන්නලා හිත රිද්දනවට වඩා මෙහෙම කරන එක හොඳයි කියලා අපිත් හිත හදාගත්තා. මම හිතන්නේ දැන් නංගිට අම්මා ළඟ ඉන්න ඕනි කාලේ. ඔව්. ඒක මටත් දැන් තේරිලා තියෙන්නේ. අපි බලමුකෝ. හැමදේම ඉක්මනට හරියන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඔව් මල්ලි. මං එහෙනම් ගිහිල්ලා එන්නම් අක්කේ. වෙදනෝනත් බලාගෙන ඇති. බෙහෙත් වලට අවශ්‍ය දේවල් වගේක් ගන්න ටවුමට යන්න කියලාත් හිටියේ අවසර. පරිස්සමෙන් ගිහින් එන්නකෝ මල්ලි එහෙනම්. අපි තාත්තා ඉන්න කාලේ මට මේ පැත්තටවත් එන්න තහනම් කරලා තිබුණේ. ඒ අයියේ හේතුවක් නම් දන්නේ නැහැ. හැබැයි තහනම්. ඒත් මම ඒ අයි කියලා බලන්නම සමහර වෙලාවට මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒක නෑ වැරදි වැඩක් නේද? මොකද්ද? වැඩිහිටිය සමහර දේවල් කියන්නේ අපේම හොඳටනේ සදිවි. ඒක නම් ඇත්ත. ඒත් අනේ මන්දා. මට මේ තැන එක මොන හරි බැඳීමක් තියෙනවදෝ කියලා සමහර වෙලාවට දැනෙලා තියෙනවා. අනේ මන්දානේ අපි යමුද දැන්? ඔව් ඔව් ඉක්මනට යමු. නැත්තම් අයියාගෙන් මට හොඳටම බැනුම් අහන්න වෙනවා. සදිවි ඇයි? ඔයා අයියා කියලා නේද කිව්වේ? මට අයියාව මතක් වුණේ. එයා දැන් නෑනේ. මට ඒක අමතක වුණා.
ඔයාලා මොකද මෙතන කරන්නේ? ඔයාට මේ පැත්තට එන්න තහනම් කළා නේද තියෙන්නේ? අනේ නෑ අයියේ අපි මේ හරි හරි මට මොකොත් දැනගන්න ඕනේ නැහැ. වේදනාව දකින්න කලින් ඉක්මනට ගෙදර යන්න. අනික අක්කා දැනගත්ත කියන්නේ ඉවරයිනේ. දන්නවනේ. අනේ අයියා අක්කට නම් කියන්න එපා. හරි හරි මම කියන්නේ නැහැ. ඉක්මනට ගෙදර යන්න. හරි මේ යනවා යමුනේ හරා. දෝනි කොහෙද ඔයා මෙච්චරලා ගියේ? මමනේ හාර එක ටිකක් ඇවිදින්න ගියා අක්කේ. ඇවිදින්න කාලයක් නෙවෙයිනේ දැන්. ඉගෙන ගන්න වැඩවලට මුල් තැන දෙන්න. අයියාගේ හින හැබෑ කරන්න ඕනි ඔයා. සමා වෙන්න අක්කේ. මම ආයි කවදාවත් කොහෙවත් නෑ ඉන්න. නෙහාරෙක් ඉද්දී එයා කරන විහිළු වලට ටිකක් හරි hina වෙලා ඉන්න පුළුවන්. ඒකයි ආ එක්ක ඇවිදින්න ගියේ. ආයන් නෑ අක්කේ. අනේ මට සමා වෙන්න දෝනි. ඔයාව පරිස්සම් කරගන්න ඕන නිසායි හැමදේම මම දන්නවා. ඔයා ගොඩක් දුකින් ඉන්නේ කියලා. ඒත් මට ඔයාට නිදහසේ ඇවිදින්න යන්න දෙන්න බෑ. ඔයා තාම චූටි. දෝනි පාඩම් කරනවා නේද? ඔව් අයියේ මේ පාර කොහොම හරි පන්තියේ පළවෙනිය වෙන්න ඕනි. පන්තියේ පළවෙනිය වෙන එක නෙමෙයි. හැම විෂයකටම ගන්න ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරන්න. හරි අයියේ. ඔයා දවසක හොඳ තැනක ඉන්නවා බලන්න මම හරි ආසයි දෝනි. ඔයා කැමති මම කවුරු වෙනව බලන්නද? මම කැමති කෙනා නෙමෙයි. ඔයා ආස පැත්තෙන් ඔයාගේ ගමන යන්න. මොන පැත්තෙන් ගියත් ඔයා ඉහළම තැනකට යන්න ඕන. තේරුණාද? ඔයා ළඟ අයියා ඉන්නව හැම දෙයකට. හැමදේම හොඳටම තේරුණා. යමු. අන්න අක්කා මොනවදෝ කෑමක් හදනවා දැක්කා. ඒ මොනවද අනේ? යමුකෝ බලන්න. ඉස්සර වගේ හැමදේම ආදරෙන් කියලා දෙන්න ඔයා මගේ ළඟ හිටියේ නම් කියලා දැනෙනකොට මට හරි දුකයි අයියේ. දෝනි අක්කේ ඔයා මගෙත් එක්ක තරහ වෙන්න එපා දෝනි. ඔයාගෙම හොඳට තමයි මං හැමදේම කරන්නේ. මම ඔයා එක්ක මොකටද අනේ තරහ වෙන්නේ? මම දන්නවා මාව පරිස්සම් කරන්න ඔයා හැමදේම කියන්නේ කියලා. දෝනි දැන් ඔයා පාඩම් වැඩවලට තියෙන උනන්දුව අඩුයි කියලා මට හිතෙනවා. නෑ අක්කේ මම ආයි පාඩම් කරන්න පටන් ගන්නවා. අයියා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා ඇති. එයාගේ හීන ගැන කවදාවත් හිතුවේ නෑනේ.
අයියාගේ එකම බලාපොරොත්තු වුණේ ඔයා. ඉතින් ඔයා අයියා වෙනුවෙන් මහන්සිලා වැඩ කරන්න. මම ඒක කරනවා අක්කේ. මේ දැන් ගිහින් තේ දෙකක් හදාන්නකෝ. මං හදාගෙන එන්න. ඔයා පාඩම් කරන්න ලෑස්ති වෙන්න. දෝනි අයියේ. අයියෝ ඔයා. ඇත්තටම මේ ඔයාද? දෝනි කලබල වෙන්න එපා. මාව ඇහෙන්නෙත් පේන්නෙත් ඔයාට විතරයි. අයියේ අනේ මට ඔයා නැතුව පාළුවේ. මම ඔයාලගේ හැම මොහොතකම ඉන්නවා දෝනි. ඔයා බය නැතුව සාමාන්‍ය විදියට හැමදේම කරගෙන යන්න. ඒත් මේ අහන්නකෝ දෝනි. මම ඔයාට වැදගත් දෙයක් කියන්න ආවේ. මේක අපි හැමෝම ඔයාගෙන් හංගපු ලොකු රහසක්. දැන් ඒ රහස ඔයාට කියන්න කාලේ ඇවිල්ලා. මොකක්ද අයියේ? මේ දේ දැනගත්තම ඔයා අක්කට කරදර කරන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න ඕනේ. හරි මම පොරොන්දු වෙන්න. දෝනි අපේ අම්මා ජීවත් වෙනවා. අම්මා? ඔව්. ඒක දිග කතාවක් දෝනි. අම්මා අපෙන් ඈත් වෙලා හිටියේ එයාගේ වගේම ඔයාගෙත් හොඳට. දැන් කෝ අම්මා? අක්කා හැමදේම ඔයාට කියාවි. ඔයා එයාගෙන් අහන්න. හැබැයි එයා කියන දේ විතරක් අහන්න. එයාට කරදර කරන්න එපා. මම එහෙම කරන්නම්. අයියේ අනේ කෝයා? අයියේ අනේ කෝයා? ආයේ එන්නකෝ. මෙන්න දුද්දෙන් මැහැල්ලා. ඇයි දෝනි මේ? කවදාවත් නැතුව? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා අක්කේ. අහන්නකෝ ඉතින් බලන්න. ඔයා දන්නවද? මම ඊයේ රෑ අයියව දැක්කා. හීනෙන්? මම දන්නේ නැහැ. මට ඒක හීනයක් කියලා හිතෙන්නේ නැහැ අක්කේ. ඇයි? එයා කිව්වා අම්මා ජීවත් වෙනවා කියලා. ඒ හැමදේම ඔයාලා මගෙන් හැංගුවේ අම්මගේ මගේ හොඳට කියලා අයියා මට කිව්වා. ඔයාගෙන් අහලා දැනගන්න කියලා එයා මට කිව්වා. අනේ දෙයනේ
දෝනි මේ කියන්නේ ඇත්තක් නම් අක්කේ අනේ මට කියන්නකෝ. දෝනි ඔයා හීනෙන් බය වෙලා යන්න ගිහින් මුණ සෝද ගන්න.